Hello, hi. Must watch psychological movie අතරේ මම ඔයාලට මුලින්ම කතා කරන මූවී එක තමයි මේ psychological movies ගැන ආපු first movie එක. මේක තමයි මේ ලෝකේ ඉස්සලාම psychological disorder එකක් ගැන ඉස්සලාම වෙච්ච මේ movie එක. ඒතර මේකේ තියෙන්නේ ස්ප්ලිට් පර්සනැලිටි. ඒ කියන්නේ පර්සනැලිටිස් දෙකක් අපි කියන්නේ එකම මනුස්සයෙක්ගේ පර්සනැලිටිස් දෙකක් තියෙන ඩිසෝඩර් එක තමයි කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් ඒකට අපි කියන්නේ බෙදී ගිය පෞරුෂය. ඒතර මේකේ කතා කරන සයිකොලොජිකල් මේන්ම ඩිසෝඩර් එක තමයි ඒක. ඒතර මේක අපි ගත්තොත් එහෙම මේ මූවී එකේ තියෙන ගොඩක්ම වැදගත් දේවල් තමයි මේකේ තියෙනවා. ඉස්ලාම ඇමරිකන් ෆිල්ම් එකක ටොයිලට් ෆ්ලෂ් කරන සීන් එකක් තියෙන පළවෙනි මූවී එක තමයි මේක. ඒ වගේ මේකේ තියෙනවා ප්‍රසිද්ධ මේ ෂවර් ෂොට් කියලා මේ ෂවර් ෂොට් කියන එකක් තියෙන ඒක හරිම ප්‍රසිද්ධයි. ඒකෙදි වෙන්නේ මේ මූවී එක ඇතුලේ තියෙනවා ලේඩි කෙනෙක් ෂවර් එකක නාන ගමන් ඉද්දී එයාට ගෑනු කෙනෙක් ඇවිල්ලා පිහියෙන් අනින සීන් එකක් තියෙනවා. ඒ සීන් එක තමයි ඒ කාලේ අර අපි කියන්නේ ත්‍රිලර් විදිහට මේ රෙකෝඩ් කරපු පළවෙනි සීන් එක කියලා. එහෙනම් මේක ෂවර් ෂොට් කියලා ෆේමස් ෂොට් එකක්. මේක මම දන්නේ දවස් 7ක් දෝදි ෂූට් කරලා තියෙනවා. ඒ කියන්නේ 1960 කතාවක් නේ මම කියන්නේ. එතකොට ඒ කාලේ මේ වගේ දේවල් ගොඩක් ස්පෙસિෆික්. ඒතර මේකේ කතාව ගත්තොත් මේකේ ඉන්නවා නෝමන් කියලා කෙනෙක්. මෙයාට තියෙනවා මේ මොටෙල් කියන්නේ අපි කියන්නේ මේ නවතම් පහසුකම් දෙන මොටෙල් එකක් තියෙනවා. ඒතර මෙයා මේ මොටෙල් එකට මෙයාගේ මේ මොටෙල් එකට එනවා ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා එන්නෙත් යා නගරේ ඉඳන් ගොඩක් දුරකට යනකොට නතර වෙන තමයි මෙයා මේ නෝමන්ගේ මොටෙල් එක තෝරගන්නේ. එතකොට මේ මොටෙල් එකේදී මේ ගෑනු කෙනා එයා ටවුන් එකෙන් එන්නේ තොරකමක් කරලා එනකොට නැවතිලා ඉන්න මේ මොටෙල් එකේදී මේ නෝමන් කියන කෙනා මේ ගෑනු කෙනාව මරනවා. ඒ මරුවට පස්සේ මේ ගෑනු කෙනාගේ අක්කයි එයාගේ හස්බන්ඩ්ුයි එකතු වෙලා මේ ගෑනු කෙනාට මොකද උනේ කියලා ප්‍රයිවට් ඩිටෙක්ටිව් කෙනෙක් ගෙනල්ලා හොයනවා. හැබැයි මේ ප්‍රයිවට් ඩිටෙක්ටිව්වත් මැරෙනවා. එයාව මරන්නෙත් මේ නෝමන්ම තමයි. එතකොට මේ අක්කට සැකයක් හිතනවා මේ ප්‍රයිවට් ඩිටෙක්ටිව්ත් මැරුණේ කොහොමද කියලා. එතකොට මෙයාලා ඊට පස්සේ එහෙ අපි කියන්නේ මෙයාලට ෂෙරිෆ් කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ ස්ථානාධිපති පොලිස් ස්ථානාධිපති වගේ. ඒ ෂෙරිෆ් ගාවට ගිහිල්ලා මේ නෝමන් ගැන විස්තර අහනවා. මොකද මෙතන මෙයාලා හැමෝටම පේන මේ නෝමන්ගේ අම්මා කියලා මේ ගෑනු කෙනෙකුත් හැමෝටම එකම විදිහට ඒ කියන්නේ ඈත තියෙන ගයක් තියෙනවා. ඒ ගෙදරින් ගෑනු කෙනෙක්ව පේනවා. එතකොට මේ සීන් එක ටිකක් මේ අමුතු එකක් කියලා මේ අක්කට හිතුණාට පස්සේ අක්කා මේ ෂෙරිෆ්ට මේ විස්තරය කිව්වට පස්සේ ෂෙරිෆ් කියනවා නෝමන්ගේ අම්මා නැති වුණේ මේට අවුරුදු ගානකට කලින් කියලා. එතකොට එතනදී අක්කට සැකේ දුන්නාට පස්සේ අක්කයි එයාගේ අක්කයි අර මැරුණු ලේඩිගේ බොයිෆ්‍රෙන්ඩ්ුයි දෙන්න නෝමන්ගේ මොටෙල් එකට ඇවිල්ලා මේ ගැන හොයනවා. ඒ හොයද්දී එයාලා දැනගන්නවා මෙතන ඇත්තටම මොකක්ද උනේ, කවුද ඇත්තටම මිනිමල්ලා තියෙන්නේ, නෝමන්ගේ අම්මා කියන්නේ මැරිච් නෝමන්ගේ අම්මා කොහොමද ආපහුම එයාලට පෙනුනේ, ඒ වගේම කොහොමද නෝමන්යි මේ දේවල් සැඟවුවේ, කියන්නේ මේ දේවල් මේ හැංගුවේයි නෝමන් මොකද මෙයාලව මැරුවේ කියන එක ගැන මේ අන්තිමට දැනගන්න පුළුවන් වෙනවා. එතකොට මේකෙදි අර වගේ අර බෙදී ගිය පෞරුෂය අපි කියන ස්ප්ලිට් පර්සනැලිටි කියන සයිකොලොජිකල් ඩිසෝඩර් එක මාරම මේ ලස්සනට පෙන්නනවා. ඒ හින්දා must watch psychological movie. ඒ වගේම අනිවාර්යයෙන්ම අපි psychological movie බලද්දී මොනවා වුණත් පළවෙනි දේ අමතක කරන්න බෑනේ. ඒ හින්දා first movie about a psychological disorder. ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ මූවී එක බලන්න කියලා ආරාධනා කරනවා. මේක සයිකෝ 1960. ඊළඟට must watch psychological movie අතරට මම රෙකමන්ඩ් කරන ඊළඟ මූවී එක තමයි 1976 ආපු ටැක්සි ඩ්‍රයිවර් කියන මූවී එක. අපි හැමෝම දන්න මාටින් ස්කෝසෙස් කියන දක්ෂ ඩිරෙක්ටර් තමයි මේකේ මේ කතාවේ ඩිරෙක්ටර්. එතකොට මේක 1970 කාලේ නගරයේ දූෂිත භාවය ගැන ගොඩක් තියෙන හැබැයි නගරයේ දූෂිත භාවය
එන්න මේ ඩිරෙක්ට් පාවිච්චි කරලා Travis කියන Travis කියන වියට්නාම් යුවේගෙන් පස්සේ post traumatic distress disorder කියලා අපි කියන්නේ මොකද කියන පස්ස trauma එකකට පස්සේ අපිට trauma එකට පස්සේ අපිට ඒක recover වෙන්න බැරි වෙනවා එයා depression ඒ වගේම loneliness social isolation මේ social එකේ කොහොමද ගන්න වෙන්නේ driver කෙනෙක් වගේ තමයි. එතකොට මෙයා තේරෙන්නේ නගරේ හරි දූෂිතයි කියලා. නගරේ දේවල් වෙන්නේ නැහැ නේද? මෙයා තේරෙන්නේ මේක කොහොමද හදන්නේ? ගලේ හොඳයි අපිට කියලා. අවධානය ගන්න හදන හිතට මේක කිසි වෙලාවක කරනවා මේ කොණ්ඩේ එයා කට්ට කමුති දිහට කපලා තිනවා මොකද ඒක ඔය ඉස්සර මේ රතු ඉන්දියානු හැම යුද්ධයට යද්දි ඒ එයා කට්ටේ කපලා තමයි යන්නේ නිකන් අනික තමයි මෙයාට සමාජේ තරුවක් වෙන්න ඕනේ වගේ ගතිය මේ මූවේ උඩ පෙන්නනවා හරිද ඒකම තමයි මෙයාට මේ තේරෙන්නේ කොහොමද ගන්නේ මෙයාගේ පළවෙනි පෙම්වතියත් එක්ක යන්නේ පළවෙනි පෙම්වතියත් එක්ක ගමන කරනවා ya ගණිකාවක් හැබැයි ළමා ගණිකාවක් තුනේ මේ ළමා ගණිකාව බේරගන්න හදන මොකද එයා ඒකකින් හරියා වීරයෙක් කියන එක කරනවා මේ කතාව පුරාම අනවශ්‍ය දෙයක් තමයි කරන්නේ ළමා ගණිකාවට ඕනේ නැත්නම් කියන්නේ ඕනේ එයාගේ රසයෙන් බලන්න හැබැයි ඉන්ට්‍රවිස්ට් තුන් මාර්ගය මේක ගොඩක් මෙයා අර ඒ වගේ මේ වීරයෙක් ඊළඟ
ඊළඟ එක්කෙනා තමයි අපිට හම්බෙන මොකද්ද FBI ඒජන්ට් කෙනෙක්ට ඉන්න ගෑනු කෙනා. ඒතර එයාට චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් තිබිලා තියෙනවා. මොකද එයාගේ ගොඩක් අතට එහෙම එයාගේ තාත්තා පොලිසිය නිලධාරියෙක්. එයාගේ තාත්තා මැරුණාට පස්සේ මෙයාව නතරලා ඉන්න තැන ගැටලුව මරණ තැන. එතකොට ඒ ගැටලුවගේ මරණීය වේදනාව කියන එක දැකලා තියෙනවා. ඒ හින්දා මෙයාට ඇහිලා තියෙනවා. ඒ හින්දා මෙයා චයිල්ඩ්හුඩ් ට්‍රෝමා එකක් තියෙන එක. ඒතර මෙයා ඇත්තටම ප්‍රධාන චරිතය මේකේ ඒ ගෑනු කෙනා ෆෙමිනිස්ම් කියන එක ෆෙමිනිස්ම් වෙන ලස්සන පෙන්නනවා. ෆෙමිනිස්ට් කියවට අර දවස්වල කතා කරන නම්මන ෆෙමිනිස්ට් එක නෙමෙයි. හරි බැලන්ස් වෙන විදිහට ෆෙමිනිස්ට් එක හොඳට පෙන්නපු සයිලන්ස් ඔෆ් ද ලෑන්ඩ්ස් එකක් තියෙනවා මේ FBI එක කියලා තුතිය මේ ප්‍රෝග්‍රෑම් එකේ එකස් මේ ස්වර්ගලේ ෆෙමිනිසම් කියන එක මේ කොහොමද මේ පිළිමේ හදිසියේ හැමදේම දරාගෙන ඉඳගෙන අවුලක් නැවත ඉන්නවා කියන කතිය ඊට පස්සේ වත්තත් මේක තමයි මේ කතාව මොනවද ඉතිරි චක්කේ ගොඩනගන බෆලෝ කියන සීරියල් කිලර් එතකොට කොහොමහරි මේ FBI ඒජන්ට් එළෙවි හැන්ඩල් කරලා බෆලෝ කෙනාව මරන්න පුළුවන්. එතකොට ඒ සම්පූර්ණ ෆිල්ම් එකේ FBI ඒජන්ට් විදිහට එයාගේ සම්පූර්ණ ලයිසන්ස් ගන්න එක පෙන්නනවා. ඒ වගේම අන්තිමට කෝල් එකක් දීලා ඔයාලට තාමත් අර මේ ගැටලුව කියලා වේදනාව හැදෙනවා. අතට අර තියෙනවා මේ ට්‍රෝමා කියන්නේ හේසුනා හිතිය අර මේ ෆියර් මේ කැරක්ටර් කෙනෙක් ෆීල් එක දැනෙනවා. ඒ වගේ ලස්සනට සයිකොලොජිකල් ඩිසෝඩර්ස් ගැන කතා කරනවා වගේම තමයි ඒ මිනිස්සුන්ගේ හොඳ පැත්තත් මේකෙදි පෙන්නනවා. මොකද අර ඩොක්ටර් හැන්ඩල් ගියේම එයා සයිකෝපාත් කෙනෙක් වුණත් අර ගෑනු කෙනාට එයාගේ ට්‍රෝමා එක රිකවර් වෙන්න උදව් කරන ඔය ගතිය පෙන්නනවා.